අපිට තියෙන එකම බාධාව හැටියට අපි දකින්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය විනාශ කරමින් යෑම. මොකද ප්‍රජාතන්ත්‍රවාදී මේ රට නිදහසෙන් පස්සේ මේ අපේ මේ කලාපෙම ප්‍රජාතන්ත්‍රවාදයේ රැකගෙන ඉන්නේ තාම රටවල් දෙකයි. ඒ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පමණයි. නමුත් මේ වන විට ලංකාවේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කරමින් යනවා. පොලිසිවලට ඒ වගේම විවිධ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට තමන්ගේ පාක්ෂිකයන් දාගෙන තමන්ට අවශ්‍ය පුද්ගලයන් දාගෙන විරුද්ධවාදීන් මැඩලන්න බොරු චෝදනා නගලා බොරු කට උත්තර අරගෙන තමන්ගේ විරුද්ධවාදීන්ව හිරේ දාන්න මේ වගේ විවිධ කාරණා සිදු කරමින් යනවා. මෙන්න මේ කාරණය තමයි මං හිතන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැන්ට තියෙන ලොකුම බාධාව. මේකට විරුද්ධව ජනතාව නැගී හිටින්න ඕනේ. ඒ ඇරෙන්න මං හිතන්නේ නැහැ මේ ආණ්ඩුව ගෙදර යවලා බලය ලබා ගන්න අපිට කිසිම ප්‍රශ්නයක් තියෙනවා කියලා. පහුගිය මැතිවරණයට කලිනුත් සමගි ජන බලවේගය තමයි ලංකාවේ ප්‍රධාන විපක්ෂය. ඉතින් ඔවුන් ඒ තමන්ගේ භූමිකාව ඉදිරියටත් දිගටම කරගෙන යයි කියන අදහස තමයි අපේ තියෙන්නේ. නැහැ ඒක ජනතාව විසින් තීරණය කළ යුතු දෙයක්. අපි දන්නවා මේ රටේ ජනතාව ඔය මාලිමාවට ඡන්දෙ දුන්නේ ඒ වෙලාවේ වැරදි අවබෝධයක් එක්ක මේ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස කියපු බොරු වලට රැවටිච්ච ඒ ඇත්ත කියලා විශ්වාස කරපු ජනතාව ඒ එදා ඉඳන් අපිත් එක්ක හිටපු ජනතාව. නමුත් ඔවුන් දැන් ඇත්ත තේරුම් අරන් තියනවා මේ රට සංවර්ධනය කරපු නායකයෝ කවුද, මේ රට වෙනුවෙන් වැඩ කරපු නායකයෝ කවුද, මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ගිය නායකයෝ කවුද, ඉදිරියටත් මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන් කාටද කියන කාරණය ඒ ජනතාව සබුද්ධිකව තේරුම් ගනිමින් ඉන්නවා. ගමනේ අපේ එකම අරමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයේ යටතේ මේ රටට ජනාධිපතිවරයෙකු බිහි කිරීම. එතකොට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ රටේ ඉදිරි ජනාධිපතිවරයා වෙන බවට අපිට ලොකු විශ්වාසයක්